2026 දෙසැම්බර් මාසේ O level ලියන සෙට් එකට තමයි මේ වීඩියෝ එක දාන්නේ. S9ක් නෙමෙයි. ෆේල් මට්ටමේ හිටියත් A9ක් ගන්නවා මේ කතාව හරියට තේරුම් ගත්තොත්. සහ මේ කියලා දෙන දේවල් ටික හරියට ඔලුවට දාගත්තොත් ඔබලා අනිවාර්යෙන් A9ක් ගහනවා. සහ ඒක ඔබට පුළුවන් කියන විශ්වාසය මේ වෙලාවේ හදාගනින්. මොකද ආත්ම විශ්වාසය තරම් කිසි දෙයක් බලවත් නැහැ. ඔය කියන කිසි දෙයක් ඔයාට පුළුවන් කියන හැඟීම ආවට පස්සේ වළංගු වෙන්නේ නැහැ. ඔයා හිතන මොන කන්ඩිෂන් එකක් වුණත් ඔයාට පුළුවන් කියන තත්ත්වය ආවට පස්සේ ඔයාට වළංගු වෙන්නේ නැහැ. මොන ප්‍රශ්න තිබ්බත් මොන කට්ට කන්න වුණත් එක කාලා වගේ අරමුණ දිනා ගන්න. ඒ මයින්ඩ්සෙට් එක මේ වීඩියෝ එක ඇතුලෙන් හදනවා. සම මේ වීඩියෝ එක ඇතුලෙන් කතා කරනවා කොහොමද ළමයෙක් මේ දවස් ටිකේ ප්ලෑන් කරන්න ඕනේ. වැඩ ටික ලස්සනට කොහොමද ගොඩ දා ගන්න ඕනේ. සහ තමන්ගේ ලකුණ කොහොමද ඇචීව් කරගන්නේ. සහ අර මේ දවස් ටිකේ දකින්න සමහර ළමයි එක දිගට ලකුණු වැඩි කරගන්නවා. සහ සමහර ළමයි ඉන්නවා මේ වෙද්දි අර පුළුවන් දේවල් ටික උපරිමයට අරගෙන මේ වෙලාවේ සුපිරි ගේමක් ගහගෙන යනවා. ඒ වගේ ළමයි සෙට් එකට තව මොටිවේෂන් එකක් වෙන්න. සහ මේ අපේ අලුත් වැඩපිළිවෙල ටිකට එක්ක සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න පුළුවන් ළමයි සෙට් එකට ඔයාලගේ ස්ථාවරය තව දුරටත් වර්ධනය කරගන්න මේ වීඩියෝ එක උදව් වෙයි. හරි. අපි යමු වීඩියෝ එක ඇතුළට. පළවෙනි එක තමයි මේ දවස් ටිකෙන් බලට උපරිමය කරන්න බැරි නම් අය කවදාවත් උපරිමය කරන්න වෙන්නේ නැහැ. මේ හම්බෙන්නේ ජීවිතේ හම්බෙන අන්තිම අවස්ථාව කියලා හිතාගන්න. මොකද මාස 3යි තියෙන්නේ. ඒ කියන්නේ දවස් 90යි තියෙන්නේ. දවස් 90ක් ඇතුලේ කරන්න නැති වැඩ ටික තව ඉස්සරහට කරලා වැඩක් නැහැ. සහ මේ දවස් 90 කන කට්ට බලට පට්ට විදිහට උදව් වෙයි ඉස්සරහා ජීවිතේ හදාගන්න. සහ හිතාගන්න බැරි ලෙවල් වලින් මිනිස්සු බව පිළිගන්න පටන් ගනී. සහ මිනිස්සු බව දකි අඩේ මරු මේ මනුස්සයා මෙහෙමනේ හිටියේ දැන් කොහොමද ඉන්නේ? අර මයින්ඩ්සෙට් එක පට්ට විදිහට වෙනස් කරගනි. සහ බල ඉස්සර කාලේ දැකපු බලව දැක්කත් අපෝ ආන් අරු වෙනවා කියපු මිනිස්සු ටික පුතා කොහොමද කියලා ලස්සනට කතා කරයි. ඒ වෙනස් වෙන විදිහ දකින්න ඕනේ. ඒ කියන්නේ මම ඒක දැක්ක මිනිහෙක් විදිහට මං කියන්නේ. බල ඒක දැක්කේ නැත්තම් වැඩක් නැහැ. මොකද ඒක අත් විඳින්න ඕන දෙයක්. විඳලා තේරුම් ගන්න ඕනේ. අහෝ මෙහෙමනේ මිනිස්සු කියලා. මෙහෙම වෙනස් වෙනවනේ. මුන් මෙහෙමනේ අපිට සැලකුවේ. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සම්පූර්ණ අනිත් පැත්ත ගහනවා. හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා. ළමයි තව මිනිස්සෙක්ගේ ඇදක් කවදාවත් හොයන්නත් එපා. සහ තමන්ගේ ඇදක් කවුරු හරි හොයනවා නම් ඒක විවේචනය කරන්න යන්නත් එපා. උත්තර දෙන්න තමන්ට පුළුවන් උපරිමය කරලා තමන් කරන්න පුළුවන් උපරිම දේ කරලා පෙන්වන්න මිනිස්සු. මෙන්න මං වැඩේ කරලා තියෙනවා. මේක නේද ඔයා මට බෑ කියපු දේ. මෙන්න මං කරලා පෙන්නලා තියෙනවා. එහෙම රිටර්න් එක දෙන්න. එහෙම රිටර්න් එකක් දෙන මිනිස්සු ටිකුයි මේ වීඩියෝ එක ඇතුලෙන් මං හදන්න උත්සාහ කරන්නේ. සහ මේ වෙලාවේ තමන් මොන මට්ටමේ හිටියත් මෙන්ටලි කොච්චර ඩවුන් වෙලා තිබ්බත් කොච්චර ප්‍රශ්න තිබ්බත් බලගේ එකම ඉලක්ක වෙන්න ඕනේ. බලගේ අන්තිම ફોකස් එක තියෙන්න ඕනේ ඒ 9ක් ගන්නවා කියන තැන විතරයි. ඒක විතරක් ඔළුවේ තියාගනි. ඒක හැමතැනම පේන හැමතැනම ගහලා තියාගනි. ඔබ ෆෝන් එක අතර ගන්න ඉතිම වෝල් පේපරේ පේන්න ඕනේ මං ඒ 9ක් ගන්නවා කියලා. එතකොට උඹට හිතන අනිත් පොඩි චූටි ආතල් ටික ඔබට කැප කරන්න පුළුවන් වෙයි. සහ වගේ ඔළුව හැම වෙලාවෙම වැඩ කරයි. යකෝ මම මේක නෙමෙයි කරන්න ඕනේ. මගේ වැඩේ මේක නෙමෙයි. මම මේකටයි ફોකස් එක දෙන්න ඕනේ කියලා. එහෙම මයින්ඩ්සෙට් එකක් ඉස්සලා හදාගනි. ඒක තමයි ඔයාලට උපරිමය කරනවා කියන දේ. සහ ඔබට පුළුවන් කියන දේ එතනින් අනිවාර්යෙන් හැදෙයි. අහන හැමෝටම ඒ තියෙන අරුම පුදුම කෙටි ක්‍රම ගොඩකින් සයන්ස් සිලබස් එකම මුල ඉඳන් සම්පූර්ණයෙන්ම මාස 3ක් ඇතුළේ උගන්වන ලංකාවේ වේගයෙන්ම නැගියන රහස් කියන සයන්ස් පන්තිය ඔවිත් සයුරින්ද සර් පොයින්ට් එකට ඉගෙන ගන්න පොයින්ට් බේස් රිවිෂන් විද්‍යාව පේපර් එක කලින්ම දැකලා යන්න ගෙස් පේපර් ක්ලාස් විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න එන්නම ඕන හරිම තැන දැන්ම වැඩි විස්තර සඳහා 074යි 133යි 60යි 18 වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න. සහ පාස් පේපර්ස් ටික කරපන්. මේ මාස 3 ඇතුලේ ළමයෙක්ට පේපර් ප්‍රැක්ටිස් කරන්න තියෙන හොඳම සොලියුෂන් එක තමයි පාස් පේපර් ටික. ටයිම් මැනේජ් කරගන්න නම් පට්ට. ටයිම් මැනේජ් කරගන්න නම් පට්ට. හැබැයි පාස් පේපර් කටපාඩම් නම් කරන්න එපා. හිතන්නවත් එපා. පාස් පේපර් කටපාඩම් කරන්න මොකක් හරි පන්තියකින් උඹලට උගන්වනවා නම් දමල ගහලා නිකන් හිටපන්. මොකද මේ පන්තියට යනවට වඩා හොඳයි නිකන් ඉන්න එක. හේතුව මොකද්ද? කවදාවත් පාස් පේපර් කටපාඩම් කරලා උත්තර ලියන්න බෑ. උඹලගේ 2026 පේපරේ කවදාවත් පාස් පේපර් වලින් හැදෙන්නේ නැහැ. පාස් පේපර් වල තියෙන concept ටිකයි ගන්න. යකෝ concept ටික උඩට අරගෙන පෙන්නන ක්ලාස් එකකට ඵලයක්. concept ටික උඩට උඹලට ඇදලා අරන් පෙන්නන ක්ලාස් එකට යම. ඒ concept ටික තමයි උඹලට ඉස්සරහ 2026 පේපර් එකට ඇතුල් වෙන්නේ. සහ අලුත් දේවල් ටික මේ අවුරුද්ද ඇහෙන්න පුළුවන් දේවල් ටික උලුප්පලා දෙන ක්ලාස් එකක් තෝරගන්න. පාස් පේපර්ස් ටික කරන්න ඕනේ. කටපාඩම් නම් නෙමෙයි. කවුරු හරි කියනවා නම් කටපාඩම් කරන්න ඕනේ කියලා නැහැ. සම්පූර්ණයෙන් වැරදි. මොකද පාස් පේපර් තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න ළමෙක්ට. ඉතල ඒක ඔළුවට දාගනි. P9ක් ගන්න ඕන නම් පාස් පේපර්ස් ටික කරලා තියෙන්න ඕනේ. කොච්චර කාලෙකින් ඉඳන් තියෙන පාස් පේපර්ද? 2019 2025. මොකද 2019 තමයි නිව් සිලබස් එක හැදුනේ. ඒක හරියට දැනගන්න. තාම දන්නේ නැත්නම් 2019ටත් කලින් පේපර්ස් කරා නම්
වැඩක් නැහැ. 2019න් පස්සේ පේපර්ස් ටික කරන්න. මොකද ඒක තමයි නිව් සිලබස් පේපර් එක. සිලබස් එක අප්ඩේට් වුණාට පස්සේ හදපු පේපර්ස් ටික. ඒ ටික කරලා මේ අලුත් පැටර්න් එක තේරුම් ගන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා ඊළඟ අවුරුද්දේ තියෙන පේපර් එක හොඳට ලියා ගන්න. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. ඊළඟට ප්‍රොවින්ෂියල් පේපර්ස් වැඩි. මම මේක හැම අවුරුද්දෙම කියන කතාවක් සහ හැම අවුරුද්දෙම වෙන කතාවක්. පුන පුනා කියනවා පුන පුනා වෙනවා. ඉතින් මේක මාර සිස්ටම් එකක්. කියන්නේ මේක අපි කියනවා කියලාවත් සමහර විට දන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ඒකම වෙනවා ඊළඟ අවුරුද්දේ. මරු ඒක සුපිරි. ඔයාලගේ අවුරුද්දට මම ඒකම කියනවා. ඔයාට ඔයාගේ අවුරුද්දේ ප්‍රොවින්ෂියල් පේපර්ස් ටික එකතු කරගෙන ඒ ටික අන්තිම මම මේ කතා කරන්නේ ඔයාගේ 11 වසරේ third term test එකට හම්බෙන ප්‍රොවින්ෂියල් පේපර්ස් අන්න ඒ පේපර්ස් ටික මුළු පළාත් 9න් පේපර්ස් ටික එකතු කරගෙන පේපර්ස් ඔක්කොම ටික කරලා ලස්සනට පේපර්ස් ටිකේ මාකින් ටික අරගෙන උත්තර ටික ගන්න පුළුවන් නම් ඔයා O level පේපර් එක ඉදිරින් දැකලා යන්න. ඔයාගේ O level පේපර්ස් 9ම ඔයා ඉදිරින් දැකලා යන්න. මේ කතාව 2024ත් එහෙම වුණා. මම 2025ට ගිහුවා 2025ටත් එහෙම වුණා. 2026ටත් කියනවා අනිවාර්යෙන් එහෙමම වෙනවා. අකුරක්වත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නෙත් නැහැ මං. අනිවාර්යෙන් ප්‍රොවින්ෂියල් පේපර්ස් ටික කරලා යන්න. ඔයාගේ සබ්ජෙක්ට් 9 අනිවාර්යෙන් ඔයාට ඔයාගේ 2026 O level පේපර් එක ගෙදරින් දැකලා යන්න පුළුවන්. මේකට අපෙන් වැඩක් නැද්ද? තියෙනවා. පල්ලෙහා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp group එක join වෙලා ඉන්න. ඒක හරහා මම මේ වැඩේ කරන්න සහ ඉස්සරහට තව වීඩියෝ එකක් වැටේ. නිකන් O level paper leak වුණාද? වගේ අර නිකන් කැත වීඩියෝ එකක් වැටේ. ඒක දාන්නේ මම මේ views අද ගන්න නම් නෙමෙයි. ඉස්සලා තේරුම් ගන්න. ඒක දාන්නේ බලව ගොඩ දාන්න. සහ මේකෙදි ඕන වෙන්නේ පළාත් 9ම community එකක් අපිට හදා ගන්න ඕනේ. මේ වැඩේ කරන්න අපි හැම අවුරුද්දෙම කරා. සහ මේ අවුරුද්දෙම කොච්චර potential එකක් දෙනවද? ඒ වෙනුවෙන් කොච්චර බහැලා වැඩ කරනවද කියන එක මතයි මේ papers ටික එකතු කරගන්න පුළුවන්. එහෙනම් මොකක්ද ඒකට කරන්න ඕන හොඳම දේ? ඔයාගේ පළාතේ ඔයාට හම්බෙන පේපර්ස් ටික අනිවාර්යෙන් අපිට එවන්න. ඒතකොට අපි ඒවා පබ්ලිෂ් කරනවා. අනිත් ළමයින්ටත් ඒවා බලන්න පුළුවන්. සහ ඒ ළමයි ටිකේ පළාත් ටිකේ ඒවා ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. මේ community power එක අපි උපරිමයටම පාවිච්චි කරමු ළමයි. හරි නේද? එහෙනම් WhatsApp එකට සම්බන්ධ වෙලා ඒ group එක හා channel එකටත් සම්බන්ධ වෙලා ඉන්න. ඒතකොට මේ දෙක හරහාම අපි මේ වැඩේ යනවා. හරි. ඒතකොට provincial papers වැඩෙත් හරි. දැන් ඊළඟ කතාව. මේ අවුරුද්දේ මම මොකක්ද කරන වැඩේ කියන එක ගැන කියලා මේ වැඩේ සුපිරියටම කොහොමද කරගන්නේ සහ මේකෙන් වෙන වෙනස්කම් ටික කියන්න. මේ අවුරුද්දේ මම ගිය අවුරුද්දෙත් කරා ඊට කලින් අවුරුද්දෙත් කරා point based revision එකක්. විද්‍යාව විෂයට අදාළව මොකක් හරි අවුලක් තියෙන ළමෙක් ඉන්නවනම් මේ වෙද්දි S එකක් හිටියත් කමක් නැහැ. මේ වෙද්දි fail එකේ හිටියත් කමක් නැහැ. උඹලා එන මුල් 100ට ඒ අරන් දෙනවා. මම මේක වගකීමක් ඇතුව කියන කතාවක්. මොකද මොන මට්ටමේ හිටියත් මේ මාස 3ම එන්න ඕනේ නිකන් නම් බෑ. ඒකක් හදනවා කියන්නේ කරන්න පුළුවන් වැඩක්. අපි දකිනවා මේක මේ විදිහට කරා නම් හරි. අවසාන සොලියුෂන් එකට යන පාත් එක අපි දන්නවා. මේ මාස 3 ඇතුලේ මේ වැඩ ටික කරා නම් හරි. අපි දෙනවා උපරිම තල්ලුවක්. එළමයින්ට කරන්න ඕන වැඩ ටික මේ ටික කියලා පෙන්නලා දෙනවා. ඒකයි point based revision එකේ වැදගත්කම. සහ guest paper class එක හරහා සම්පූර්ණ O level විද්‍යාව paper එක ගෙදරින් ලියවලා යවනවා. කලින් අවුරුද්දේ දකින්න නැති පේපර් එකත් එක්ක අපේ පේපර් එක කොයි ස්ටෑන්ඩඩ් එකේද තිබ්බේ සහ කොහොමද ඒ තිබිච්ච සංසන්දනය කියන එක ගැන මේව කතා කරන්න හොඳ දේවල් නෙමෙයි මොකද ඊට පස්සේ කියයි පේපර් එක ඔයා එළියට ඇදලා ළමයින්ට දුන්නා නේද කියලා. එහෙම දේවල් අපිට කරන්න හැකියාවක් නැහැනේ. එතකොට අපි මේ විශ්වාසය තියලානේ කරන්නේ. සහ අපි අනිත් එක කලින් පේපර් දුන්නේ. එහෙනම් කියන්න ඕනේ අපේ පේපර් එක තමයි උස්සලා තිබ්බේ කියලා. එහෙම කියන්නේ මේ වගේ දේවල් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක නිසා අපි කියන්නේ අපේ ගෙස්ට් පේපර් එකට ආවොත් O level විද්‍යා පේපර් එක දැකලා යනවා. නිකම් මේ පොඩි පේපර්ස් කරලා ප්‍රශ්න 10ක් විතර පාස් පේපර්ස් වලින් උස්සලා අරගෙන දාලා එහෙම පේපර්ස් ලියලා කිසි දෙයක් කරන්න බෑ. සහ concept develop කරගන්න නැතුව කිසි දෙයක් කරන්න බෑ. සහ මේ වෙනකන් අහලා නැති ප්‍රශ්න ටික තේරුම් ගන්නකම් මොනවද අහලා නැති පාඩම් ටික තේරුම් ගන්නකම් සහ මොන කොටස් වලින් දැහිලා නැති කියන එක තේරුම් ගන්නකම් O level විද්‍යාව පේපර් එකට නම් මලාට එකක් ගන්න බෑ. ඔයා කොච්චර පාස් පේපර් කරලා ගියත් ඔයා කොච්චර පාස් පේපර් ප්‍රැක්ටිස් කරලා ගියත් 2026 එන පේපර් එක 2026 එන පේපර් එකට ඔයාට MCQ 30ට වඩා ගහන්න බෑ. මම ඕන නොට්ටුවක් අල්ලනවා. මොකද පාස් පේපර්ස් ටික ඇතුලේ තියෙන concept වලට අමතරව අනිවාර්යෙන් ප්‍රශ්න 12ක් 13ක්වත් දානවම තමයි. ඒක අනිවාර්යෙන් වෙන වැඩක්. මොකද 2024 පේපර් එක කරා කියලා 25 පේපර් එක කරන්න බෑ. 25 තව අලුත් ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. 25 පේපර් එක කරා කියලා 26 පේපර් එක කරන්න බෑ. අලුත් ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. මේ හැම දෙයක්ම කවර් වෙන විදිහට තමයි අපි ගෙස් පේපර් සීරීස් එක කරන්නේ. ඇවිල්ලා බලන්න වෙනසක් වෙයි. සාර මං කිව්වා වගේම මුල් මාස 3කට මේ අපි අවසානට කරන 3 month program එක point based revision එක මුල ඉඳන් ආවොත් ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ ඉඳන් ආවොත් ඔයාගේ ඒකට වග කියනවා. ඔයාගේ ඒකටවත් කියනවා මං හිතන්නේ නෑ මෙච්චර කාලයකට මෙහෙම ක්ලාස් එකක් කියයි කියලා. මොකද මම දන්නවා මාස 3න් උඹලා වැදන් යන්න පුළුවන් කියලා. ඒ වගකීම සහ ඒ බර මං කරට අරගෙන යනවා. සහ වැඩක් කරේ නැත්තම් ඊළඟ මාසේ ක්ලාස් එකට එන්න දෙන්නේ නැහැ. මට මේකෙදි ඕනේ පේමන්ට් එක නෙමෙයි. මට ඕනේ උඹලගේ රිසල්ට් එක හදන්න. ඉතල ඒක තේරුම් ගනි. සහ මේක මාස 3ම ආවොත් විතරයි මම මේ ගැරන්ටි එක දෙන්නේ. සැප්තැම්බර් මාසේ මුල ඉඳන් අපේ ක්ලාස් එක පටන් ගන්නවා. පළවෙනි දවසේ ඉඳන් වරේ.
පළවෙනි දවසේ ඉඳන් වැඩේ කොට දාමු. පළවෙනි දවසේ ඉඳන් පුළුවන් කියලා හදාගමු. සහ මේ විද්‍යාව කියන සබ්ජෙක්ට් එක මම උගන්වන විදිහට ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට අනිත් සබ්ජෙක්ට් ටිකත් වැඩ කරන්න ඕන විදිහ තේරෙයි. සහ ඒක කරන්න ඕන විදිහ තේරුණාට පස්සේ නිකම් මේ නමේ කියන දේ ඇචීව් කරගන්න. සහ ඒක හීනයක් නෙමෙයි තව දුරටත් කියන දේ තේරෙයි. ඊට පස්සේ අර වටේ ඉන්න මිනිස්සු දිහා බලලා පාළුවේ සද්ද නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ දැම්ම කෑ ගහන්න හොඳ නැහැ. මට වැඩේ පුළුවන් වුණා කියලා කෑ ගහන්න හොඳ නැහැ. මාස දෙකක් විතර ගියාට පස්සේ සද්ද දාන්න යන්න එපා. සද්ද වහලා O level වෙනකන් ඉන්න. ඒ රිසල්ට් එක එනකන් ඉන්න. ආවට පස්සේ අපි බලමු. ආවට පස්සේ අපි කතා කරමු. මිනිස්සුන්ගේ කයි කතන්දර බලංගු නැති වෙන තැනට අපි වැඩේ කරලා පෙන්නමු. අපිට මේක පුළුවන් කියන විශ්වාසය මේ වෙලාවේ හදා ගන්න ඕනේ. අනිවාර්යෙන් මට පුළුවන් කියන විශ්වාසය හදා ගන්න. ඊළඟට ළමයි අහන ප්‍රශ්නයක් තමයි මේ වැඩ කරන කාලේ. සර් අපිට කොච්චර වැඩක් කරන්න ඕනද? පැය 10ක් 12ක් පාඩම් කරාම ඇති නේද? ළමයි සාපේක්ෂයි. පොඩ්ඩක් තේරුම් ගන්න. ඔයාගේ තියෙන මයින්ඩ්සෙට් එක, ඔයාගේ තියෙන මොලේ ප්‍රමාණය, ඔයාගේ තියෙන කැපැසිටර් එක ඔයා තමයි දන්නේ. සහ ඔයා තේරුම් ගන්න යම් දෙයක් තේරුම් ගන්න කොච්චර වෙලාවක් වැය කරනවද? සහ ඔයා ඒක වෙනුවෙන් ඒක ප්‍රැක්ටිස් කරන්න කොච්චර වෙලාවක් වැය කරනවද? සහ ඒක ඔයාගේ ඔළුවට ඩ්‍රග් වෙන්න සහ ඔයාගේ ඔළුවට ඒක තද වෙලා හිටින්න කොච්චර වෙලාවක් යනවද? සහ ඒක ස්ථාවර මතකයට යන්න කොච්චර වැඩ කරනවද? මේ හැමදේම එක එක ළමයා මත ඩිපෙන්ඩ් වෙනවා. මම පාඩම් කරන වෙලාවේ ඇතුළත හිතන්න මම පැයක් පාඩම් කරනවා. ඔයා පැයක් පාඩම් කරනවා. මම පැයක් ඇතුලේ කරන කොටස ඒ පාඩමේ ඔළුවට දාගන්න ප්‍රමාණය ඔයා පාඩමෙන් ඔළුවට දාගන්න ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. ඒක වෙනස්. මට වඩා තව ළමෙක් වෙනස් වෙන්න පුළුවන්. ඒ ළමයට වඩා තව ළමෙක් වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස්. එතකොට ඒ ප්‍රමාණය මත තමන්ගේ ඔළුවට වැටෙන ප්‍රමාණය මත තමයි තමන් පාඩම් කරන්න ඕනේ වෙලාව තීරණය වෙන්නේ. ඔයා පැයක් පාඩම් කරලත් ඔයාට සම්පූර්ණ පාඩමක් හරියට කවර් කරගන්න බැරි නම් ඔයා එහෙනම් තේරුම් ගන්න ඕනේ එහෙනම් මම වැඩිපුර වෙලාවක් පාඩම් කරන්න ඕනේ. මම පාඩමක් තේරුම් ගන්න වැඩි වෙලාවක් යන ගත වෙන කෙනෙක් නම් මම වැඩි වෙලාවක් පාඩම් කරන්න. එතකොට මට පුළුවන් වෙනවා අනිත් ළමයින්ගේ ගානට මේක හරි අසාධාරණයි නේද? තව ළමෙක් පැය 6ක් විතර පාඩම් කරලා ගන්න දේ මම පැය 12ක් විතර පාඩම් කරලා ගන්න වෙනවා. ඔව් එහෙම තමයි. උන් මීටරෙන් ගොඩ දාන්නේ ඔබ මෝටරෙන් ගොඩ දාන එකේ. මොකද මීටරෙන් ගොඩ දාන්නේ උන් ඒ දවස් ටිකේ ඒ වැඩ ටික කරලා මුලින් ඉඳන් වැඩ කරපු සෙට් එක. හැබැයි මෝටරෙන් ගොඩ දාන්නේ උන් කියන්නේ මුල් කාලේ පිස්සු ගෙල්ල අන්තිම මේ මාස 3ක් වගේ වෙලාවෙ නැත්තම් මාස 2ක් වගේ මාසයක් වගේ යද්දි වැඩ කරන්න පටන් අර නිකන් යක්කු ටික වගේ වැඩ කරන සෙට් එක. හැබැයි උන් එකපාරක් වැටිච්ච මිනිස්සු එකපාරක් වැටිච්ච මිනිස්සේ ආය පාරක් වට්ටන එක ලේසි නෑ. මොකද මේ මිනිස්සුන්ට පට්ට මොරාල් එකක් තියෙනවා. තමන් මේක කරන්න ඕනේ කියලා. සම මේක දකින්න ඕනේ කියලා. මම මේක අවසාන රිසල්ට් එක ගන්න ඕනේ කියලා. ඒක හැම ළමෙක්ටම තියෙන්න ඕනේ. ඒක මීටරේ තිබ්බත් මෝටරේ තිබ්බත් මොකක් හිටියත් මේක අනිවාර්යෙන් මොරාල් එක තියලා කරන්න ඕන වැඩ. සමේ O level A9 ගත්තට පස්සේ O level A9 ගත්තට පස්සේ හොඳ රිසල්ට් එකක් දැම්මට පස්සේ තමන්ගේ ජීවිතේ හිතා ගන්න බැරි ලෙවල් වලින් අප්ග්‍රේඩ් වෙනවා. තමන්ගේ ජීවිතේ කවුරු මොනවා කිව්වත් තමන්ගේ ජීවිතේ අප්ග්‍රේඩ් වෙනවා නම් මේක කරන්න ඕනේ නැද්ද? ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. තමන්ගේ ජීවිතේ මේකෙන් අප්ඩේට් වෙනවා නම් සම මේකෙන් තමන්ගේ ජීවිතේට ලොකු වැලියු එකක් ඇඩ් වෙනවා නම් ඒක කරන්න ඕනේද නැද්ද කියලා ඉස්සෙල්ලා තීරණය කරලා බලන්න. සහ මේ වෙලාවේ මේ කාලය ඇතුළත මිනිස්සු දෙන්නෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නව. ඔයා කවුරු මොනවා කිව්වත් කොච්චර මිනිස්සු කොයි කතන්දර කිව්වත් අන්තිමේට බලද්දි ගෙදර ඉන්න අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා ඔයා ගැන දහසකුත් බලාපොරොත්තු තියාගෙන තමයි තාම ඉන්නේ. ඔයා මොන පිස්සුව කෙලියත් හරි මු කවදා හරි දවසක මේක ගොඩ දායි. මු මේක කරයි කවදා හරි. අපිට දැනෙන විදිහට අපිට සතුටු හිතෙන විදිහට කවදා හරි දවසක මු වෙනස් වෙයි කියන මයින්ඩ්සෙට් ඒ මිනිස්සු දෙන්නට තිබ්බා. ඒක හරි අහිංසක බලාපොරොත්තුවක් ඈ. ඒ කියන්නේ ඔයාලා හිතනවා ඒක හරි අසාධාරණයි. මේ මිනිස්සු දෙන්න අපෙන් බලාපොරොත්තු වෙනවනේ මේ වගේ දෙයක්. ඒක හරි අසාධාරණයි කියලා. නෑ ඒක හරි අහිංසක බලාපොරොත්තුවක්. මොකද අවුරුදු ගාණක් කන්න අඳින්න දීලා ඉල්ලන දේවල් ටික දීලා හැමදේම කරලා උදේ නැගිටලා ඉස්කෝලේ ගිහින් දාලා මේ හැමදේම කරේ අන්තිමේට ඔයාගේ ජීවිතේ හදාගන්න. ඒ මිනිස්සුන්ට මේකෙන් හම්බෙන ප්‍රතිලාභයක් නෑ. කලින් තේරුම් ගනි මේ ජීවිතේ හැදුනොත් උඹට තමයි උදව් වෙන්නේ. සහ අනාගතේ පට්ට ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ කවුරු හරි කියනවන්නම් නෑ මේ O level කියන්නේ පොඩි දෙයක්. මේ O level වල එච්චර දෙයක් කරන්න ඕනේ නෑ. A level වලට ඇවිල්ලා මහන්සි වුණා නම් හරි කියලා. මම කියනවා ඒ වගේ මයින්ඩ්සෙට් එකක ඉන්න එකෙක්ට කිසිම කෙනෙක්ට ගොඩ දාගන්න වෙන්නේ නෑ. මොකද O level ගොඩ දාන්න ඒ මොරාල් එක අරගෙන බහින එකෙක් තමයි A level වල ගොඩ දාන්නේ. වැඩේ අනිවාර්යෙන් අනාගන්න නැතුව ගොඩ දාන්නේ ඒ වගේ එකෙක්. අනිවාර්යෙන් ඒක කරන්නේ වගේ එකෙක්. ඒ නිසා තේරුම් ගනි මේ O level එක ගොඩ දාන්නම ඕනේ. අඩුම තරමේ අර ගෙදරින් අහිංසක අම්මයි තාත්තගේ හීන ටික වෙනුවෙන්වත් ඔබ වැඩ කරන්න ඕනේ. මොකද මේ මිනිස්සු වැඩ කරන තැනදී වුණත් මේ මිනිස්සු අහන දේවල්, මේ මිනිස්සුන්ට ගැටෙන මිනිස්සුන්ට කියන දේවල් ඒවා ලැජ්ජාවක් වෙන්නේ නැති තැනට ඔයා වැඩ කරලා තියෙන්න ඕනේ. මොකද ඔයාගේ රිසල්ට් එක කියද්දි මේ මිනිස්සයාට දුකක් දැනෙනවා නම් නැත්නම් ඔයාගේ රිසල්ට් එක තව කෙනෙක් අහද්දි මේ මිනිස්සයාගේ හිතට නිකන් කලකිරීමක් එනවා නම් ඒක මාර පව් වැඩක් ළමයි. ඒක මාර විදිහට ඔයාට කරගන්න සහ මේ මිනිස්සු දෙන්නට කරන අසාධාරණ.
මොකද එයාලා ඔයාට පුළුවන් උපරිමය කරලා දීලා තියෙනවා. සහ උදේ පාන්දර 4ට නැගිටලා උයනවා කියන්නේම කොච්චරද? සමහරව පාන්දර 3 සමහර වෙලාවට මේ මහර නෑ. ඔයා නැගිටිනවා තියා හිතන්නවා තියෙන පුළුවන් වෙලාවක්. සහ මේ ළමයින්ට නිකන් මේක තේරෙන්නේ නෑ. තාම තමන් ඒ තත්ත්වයට ගිහිල්ලා නැති නිසා. ඔයා ඒ වගේ තැනකට ගියාට පස්සේ කියන්නේ ඔයා අම්මෙක් තාත්තෙක් වුණාට පස්සේ ඔයාට තේරෙන්න පටන් ගන්නවා යකෝ අපේ අම්මයි තාත්තයි කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද කියලා. මොකද ඒක දැනෙන්නේ ඒ වගේ තැනකට ගියාට පස්සේ. හැබැයි මේ වෙලාවේ තාම ඉන්නවෑ. අර නිකන් අබමිටක් ගන්නවා වගේ සෙට් එකක් තාම ඉන්නවා. මොකද උන්ට තේරෙනවා අම්මයි තාත්තයි පස්ස විදිහට මහන්සි වෙනවා. ඒ මිනිස්සු දෙන්න වෙනුවෙන් මොකක් හරි කරන්න ඕනේ කියන උණ තාම තියෙනවෑ. ඒ කියන්නේ 100%ක් නැති වෙලා නැහැ. හැම ළමයාගේම අතින් මේක නැති වෙලා නැහැ. තාම තියෙනවා පොඩ්ඩක් හරි. මං කියන්නේ උන්ට හරියන්න ඕනේ. ලොවෙත් නැති වෙන්න හරියන්න ඕනේ. මොකද ඒ අම්මයි තාත්තයි වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නේ. මොකද ඒ මිනිස්සයා දකින්නේ අඩේ මේ මගේ අම්මයි තාත්තයි මෙච්චර මහන්සි වුණානේ මං වෙනුවෙන්. පොඩි කාලේ ඉඳන් මං වෙනුවෙන් හීන දැක්කනේ. මට ඒ ටිකවත් කරගන්න බැයිද? අන්න එහෙම මයින්ඩ්සෙට් එකක් විදිහට මරු මරු ඒ වගේ මයින්ඩ්සෙට් එකක ඉන්නවා නම් කවදාවත් වරදින්නේ නැහැ. කොහෙන් හරි හරියනවා. ලොවෙත් නැති වෙන්න පත්තු වෙනවා. කොතනද කියන්න දන්නේ නැහැ. හැබැයි පත්තු වෙනවා ලොවෙත් නැති වෙන්න. එහෙම හරි ගියාට පස්සේ මේ මිනිස්සු දෙන්නා අර කලින් හිටපු මිනිස්සු දෙන්න කියන්නේ අම්මයි තාත්තයි කවදාවත් අමතක කරන්නේ නැහැ. මේක මරු මේ යන තියරිය මේ බොන්ඩ් එක හරියට තියාගෙන යන සෙට් එකක් ඉන්නවා තාම. නැත්තේ නෑ. ඔයා ඒ ක්වොලිටි එක හදාගෙන බලන්නකෝ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද කියලා. ඒ වෙනස හිතා ගන්න බැරි වෙයි. සහ ඔයාට වැඩ කරන්න එතනින් පට්ට මොරාල් එකක් තියෙයි. සහ ආසාවක් දැනේ. මහන්සිය දැනෙන්නේ නැති වෙයි. ඔයාලා කියන ඔය මහා ලොකු දේවල් කවදා හරි දවසක පොඩි දේවල් වෙනවා. සහ ඒ දේවල් ඒ කාලෙදී පහුගිය මතක මෙනෙහි කරද්දි ඔයාට දුක හිතෙනවා. මේ දේ වළක්ව ගන්න ඕනේ නම් මේ වෙලාවේ වැඩ කරන්නම් වෙනවා. අනිවාර්යෙන් මතක තියාගන්න තමන් කළ හැකි උපරිමය කරන්න නැතුව මේක නැවැත්තුවොත් තමන්ට කවදා හරි දවසක පසුතැවෙන්න වෙනවා. අහන හැමෝටම ඒ තියෙන අරුම පුදුම කෙටි ක්‍රම ගොඩකින් සයන්ස් සිලබස් එකම මුල ඉඳන් සම්පූර්ණයෙන්ම මාස 3ක් ඇතුළේ උගන්වන ලංකාවේ වේගයෙන්ම නැගියන රහස් කියන සයන්ස් පන්තිය ඔවිත් සයුරින්ද සර් පොයින්ට් එකට ඉගෙන ගන්න පොයින්ට් බේස් රිවිෂන් විද්‍යාව පේපර් එක කලින්ම දැකලා යන්න ගෙස් පේපර් ක්ලාස් විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න එන්නම ඕන හරිම තැන දැන්ම වැඩි විස්තර සඳහා 074 133 6018 වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.